Hi, මගේ අතේ තියෙන Sony ලගෙන් අලුතෙන් රිලීස් වෙච්ච 400 to 800 lens එක. අපි බලමු 400 to 800 lens එකෙන් ස්පෝර්ට්ස් ෆොටෝග්‍රැෆි වලට කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියලා. Sony ලා first time තමයි 800 range එක touch කරේ. ඉතින් මෙච්චර කාල මම 600 වලින් ගහලා දිනවා. හැබැයි first time තමයි මේ 800 lens එකෙන් ගහන්නේ. 800 lens එකෙන් ගහනකොට අපිට ගොඩාක් range එකක් cover කරගන්න පුළුවන්. අපි බලමු මොනවා වගේ range එකක්ද, කොයි වගේ range එකක්ද අපිට cover කරන්න පුළුවන් කියලා මේ 400 to 800 lens එකෙන්. Sony ලාගේ මේ 400 to 800 lens එක පාවිච්චි කරනකොට අපිට තියෙන එකම වාසියක් තමයි අපිට crop කරන්න තියෙන ප්‍රමාණය අඩුයි. ඇත්තටම ගොත් crop කරන්න ප්‍රමාණයක් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද 800 range එකේ shoot කරනවා කියන්නේ ඒ අපිට ඕන frame එක අවශ්‍ය විදිහටම අවශ්‍ය විදිහට ගන්න පුළුවන්. ඒතකොට crop කරන්න කිසිම දෙයක් නැහැ. අපිට ඒක කෙලින්ම outcome එක කෙලින්ම ගන්න පුළුවන් මේ 400 to 800 lens එකෙන්. Sony ලගෙන් ආපු අලුත්ම මේ 400 to 800 lens එකේ aperture එක තියෙන 6.3 to 8. ඒතකොට ලංකාවේ තියෙන ආලෝකයත් එක්ක 8 shoot කරනකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද sharpness ගතිය උතර ඇත්තටම ගොඩක් හොඳට ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට focal length එක 400 to 800 තියෙනකොට ඕන shots එකකට යන්න පුළුවන්. මොකද 400 එකේ අවශ්‍ය ප්‍රමාණය ground එකක් තියෙනවා, 800 අවශ්‍ය ප්‍රමාණය ground එකක් තියෙනවා. ඉතින් sports photography කරන ඕගොල්ලන්ට 800 lens එකක් ගන්නවා කියන්නේ ඉතාමත් ලේසි. අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ crop කරන්න කිසිම දෙයක් නැහැ. ඉතින් එකපාරින්ම ඔයාලට outcome එක ගන්න පුළුවන් මේ 400 to 800 lens එකේ. ස්පෝර්ට්ස් ෆොටෝග්‍රැෆි කරද්දී අපිට අවශ්‍ය නැ තව ටිප්ස් තියෙනවා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ෂූට් කරනකොට වැඩිපුර බැටරිස්, memory cards හැමදේම තමන්ගේ ළඟින් තියාගන්න. මොකද ඒ දේවල් හොය පස්සේ යන්න බෑ. ඒ අනිවාර්යෙන් ස්පෝර්ට්ස් ෆොටෝග්‍රැෆි කරනකොට කැමරාකට අමතරව බැටරිස් සහ memory card ළඟින් තියාගන්න. ස්පෝර්ට්ස් ෆොටෝග්‍රැෆි කියන්නේ මොමන්ට් එක. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඉන්න ඕනේ තරගේ හැම තප්පරයක් ගානෙම බලන්න ඉන්න ඕනේ. ස්පෝර්ට්ස් ෆොටෝග්‍රැෆි වල මොමන්ට් එක විසුරුත් ආය කවදාවත් ගන්න බෑ. ඒ හින්දා ස්පෝර්ට්ස් ෆොටෝග්‍රැෆි කරන ඔයගොල්ලෝ අවතරම අවධානයෙන් ඉන්න ඕනේ තරගය ගැන. අන්තිම ටිප් එක. ටෙලිලෙන්ස් එක පාවිච්චි කරද්දී ඔයගොල්ලෝ අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන දේ තමයි මොනෝපෝඩ් එක. මොනෝපෝඩ් එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ඇත්තටම ෆොටෝ එකේ ෂේක් එක අඩු කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් අවශ්‍ය ඇක්සසරිස් හැමදේම ලබා ගන්න ස්පෝර්ට්ස් ෆොටෝග්‍රැෆි කරනවා නම්.